කියන්නේ මම කියන්නේ බෝට්ටුවක ගිහිල්ලා ඇත්තටම බලන්න පුළුවන්. ඇත්තද? ඒ කොහෙද? මිරිස්ස කල්පිටිය වගේ බුදු තීරවලට ඩොල්ෆින් යාළුවෝ එනවා. ඔය ඇත්තමද? මාත් දවසක බලන්න යනවා. ඩොල්ෆින්ලා විතරක් නෙවෙයි අපිට තන්මස් යාළුවෝ බලන්න පුළුවන්. ඔය ඇත්තමද? ඔව්. ඒගොල්ලෝ බලන්න පිටරට මාමල නන්දවත් එනවලු. එයාලව මුළු අවුරුද්දම බලන්න පුළුවන්ද? දෙසැම්බර් අප්‍රේල් වගේ මාසවල තමයි අපිට ඒගොල්ලන් වැඩිපුරම දකින්න පුළුවන්. ඒ තල්මස් යාළුවෝ ඉන්නේ ගැඹුරු මුහුදේ. ඔව්. අපි බෝට්ටුවෙන් තමයි යාළුවෝ බලන්න එක්කගෙන යන්නේ. ඒ කියන්නේ ඒක ටිකක් භයානක වැඩක් නේද? ටිකක් විතර. සිහාසා අපි දැන් වැඩසටහනේ ඊළඟංගයට යමු නේද? ඔව්. ඊළඟට තියෙන්නේ කඩදාසි වලින් වැඩ දාන පොතංගේ වෙලාවයි. කඩදාසි වලින් විතරක් නෙවෙයි අපි ක්ලේ වලින් පොත දාන විදිය පෙන්නුවා. ගිය සතියේ අපි පෙන්නුවා අද මොනවද ලෑස්ති කරගන්න ඕනේ කියලා. එහෙනම් ඒ දේවල් ටික ළඟට ගන්නකෝ. විතරට මතකද අද අපි හදන්නේ මොකක්ද කියලා? ඔව්. කියලා දෙන්නේ ගියක් හදන්නට නේද? මෙන්න මේ ගෙදර හදලා තියෙන්නේ කාඩ්බෝඩ් වලින්. ඔව්. දැන් කට්ටිය ලෑස්ති නේද? දැන් තියෙන්නේ kids craft and